ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ළඟදි මාත් එක්ක යාළුවෝ ගොඩාක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. කියන්න ඕනි අදත් ඉතින් ඔයාලට ගොඩාක් වැදගත් වෙන චූටි වීඩියෝ එකක් අරන් තමයි මම ආවේ. මගේ ගමේ මේ ලස්සන වැව දිහා බලාගෙන අපි හෙමින් මගේ චූටි ගොවි ගෙදර පැත්තට එහෙනම් යමු. අද නම් ඉතින් හවසක මේ හොඳටම වහින හරි අන්ධකාර වෙලාවක් තමයි මේ. ඉතින් මම ගොවි ගෙදර පැත්තේ මේ අන්ධකාරය පරාද කරන්න පහනක් පත්තු කරා. ඔයාලටත් හවස වහිද්දී ගේ ඇතුළ හරි අන්ධකාරයට තියනවද? පොඩි උද්‍යෝගයක් එන්නත් එක්කලා මං කියනවට මේ වගේ චූටි පහනක් පත්තු කරගෙන බලන්නකෝ. ඒ පහන දිහා බලාගෙන ඉද්දී ඔයාට හරි උද්‍යෝගයක් දැනෙයි, හිතට හරි සතුටක් දැනෙයි. ඔයාගේ කිචන් එක පැත්තේ එහෙම මේ වගේ පහනක් පත්තු කරගත්තාම ඔයාට හරි ආසාවෙන් වැඩ කරන්නත් හිතෙයි. ඔන්න ඉතින් දැන් හවස මං අර ඔයාලට කිව්වේ එදා මං කොස් ඇට පිටි වලින් රස කෑමක් හැදුවා කියලා. ඕකේ ඕන් එක කෑල්ලක් තව ඉතුරු වුණා. මහත්තයාට කහට කෝප්පයක් හදලා දීලා මං දැන් මේ හිමින් කල්පනා කරන්නේ හයියෙන් වහිනවත් එක්ක මොනවද අද රැට කන්නේ කියලා. හයියෙන් වහින දවසට පොඩ්ඩක් බත් කන්න කම්මැලිකමක් එනවා. ඔයාලටත් එහෙමද? සමහර විට එහෙම ඇති. ඉතින් බත් කන්න කම්මැලිකමක් ආවා කියලා අද පාන් ගේමුද? අද අපි කඩෙන් මොනවා හරි කමුද? ඒ වගේ අදහස් නම් මට එන්නේ නැහැ. මං කිව්වේ මං හරි උද්‍යෝගයක් එන්න කුස්සිය පැත්තෙත් පහන් ටිකක් එහෙම පත්තු කරගෙන ඉන්නේ කියලා. මං ඉතින් කල්පනා කරන්නේ දවල් තියෙන දෙයකින් කිසිම දෙයක් අහක දාන්නෙත් නැතුව අඩුම වියදමකින් රෑ කෑමට මොන හරි හදාගන්න. දැන් අද දවාලේ උයලා ඉතුරු මාළු හොදි ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ හොදි ටික තමයි. දැන් මට රෑට හදන කෑමත් මේකට ප්‍රයෝජනයකට අරගෙන තමයි මං ඉතින් ගෙදරම දෙයක් හදාගන්නේ. මං කිව්වේ ඔයාලට මං උයන්න ආස හිතෙන විදිහට හරි ලේසියට වැඩ පහසු කරගෙන තියෙන්නේ කියලා. ඔය තියෙන්නේ මගේ සීතකරණේ මම උයන්න ලේසි වෙන්න මිරිස්, ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, ඉඟුරු වගේ දේවල් දාලා තියාගෙන ඉන්න බකට් එක. ඉතින් මේ වගේ පෙර සූදානමක් කරගෙන හිටියාම අපිට කම්මැලිකමක් දැනුණත් හරි ලේසි. කම්මැලිකම පරාද වෙනවා මේ වගේ හදාගෙන ඉන්නකොට. ඉතින් ලොකු ගාණක් උනේත් නෑ ওই බකට් එකට. මම CIB එකෙන් ගත්තේ රුපියල් 2300ක් වගේ උනේ. ඉතින් මං ඊට අමතරව එයාටයිඩ් වීදුරු භාජනවල කැරට් ලීස් වගේ දේවල් කපලා දාගෙන ඉන්නවා. ඔය දේ අඩුම කුඩුම ටික ප්‍රයෝජනයට අරගෙන මම රස කෑමක් හදන්නේ. ඉතින් දැන් ඔයාලට හිතෙයි මේ කෑමේ නම කිව්වොත් චිකන් එහෙම දාලා නම් හරි රස කෑමක් කියලා. චිකන් වල තියෙන්නේ ප්‍රෝටීන් නේද? ඉතින් මේ මගේ මිදුලේ තියෙනවා මුරුංග ගහක්. මම ඉතින් චිකන් වලින් එන පෝෂ්‍ය පදාර්ථ ටික ගන්න මේ මුරුංග ටිකක් කඩාගෙන ආව කොළ ටිකක්. දන්න අය ඉන්නවනම් මට කමෙන්ට් කරන්නකෝ මුරුංග කොච්චර ගුණයිද කියලා. ඉතින් මම ඔය ලුණු කොළ ටිකක් ඒ ටික අරගෙන මං ගාව ඔයාලා දන්නවනේ කොස් වේලපුවා තියාගෙන ඉන්නවා කියලා. රසම රස කොත්තුවක් හදන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. ඔය චූටි මාළු කෑලි තුනත් මම එයා ෆ්‍රයර් එකට දැම්මා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න. ඉතින් පුතාට ආස හිතෙන විදිහට මගේ කෑම හදන්නත් ඕනනේ. යාට හොඳ පෝෂණයක් දෙන්නත් ඕනි. ඒ නිසා ඉතින් මං ඔය බිත්තර ගෙඩිය තම්බලා නිකම්ම දෙන්නේ නැතුව අමුතු ලස්සනක් කරා. බලන්නකෝ ඔයාලටත් එහෙම ලස්සනයිද කියලා. ඔයාලගේ පොඩි දරුවන්ටත් ඔන්න කෑම වේලක් හදලා දෙද්දී බිත්තරයක් එහෙම මේ විදිහට හදලා දීලා බලන්නකෝ ඔයාලගේ ප්‍රතිචාර කොහොමද කියලා. ඉතින් ඔන්න මම ඔයාලා දැක්කනි අඩුම කුඩුම ටික මේකට යොදාගත්ත පුදුම තරම් රස කොත්තුවක් ගෙදරම හදාගත්තා.
මට මෙතනදි කියන්න ඕනි අපිට උයන්ඩ කම්මැලිකමක් ආවා කියලා කඩෙන් කොත්තු ගේන්න දිව්වනම් එහෙම අපිට කීයක් නම් වියදම් වෙනවද? දැන් මං අර කොස් ටිකක් වේලලා තියාගත්ත නිසා වියදමක් නැතුව දවල් ඉතුරු හොදි ටිකත් ප්‍රයෝජනෙට අරගෙන රසට ඒ වගේම පෝෂ්‍යදායී ආහාරයක් මෙතන තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ওই විදිහට තමයි මං අඩුම වියදමකින් රෑ කෑම වේල හදාගත්තේ. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලම යන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ළඟදි දවසක ආයෙත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එනකන් මං ගිහින් එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.